හොද්ද නම් ලිපේ සුවඳ ගගා තැම්බෙනවා. ඉතින් කිව්වේ නෑනේ මොකටද මේ හොද්ද කියලා. අද අපි රැට කන්න පිට්ටු හදන්න යන්නේ. හරිම ලේසියෙන් ඉක්මනින්ම. භාජනයක් කරගත්තා. වතුර ස්වල්පයක් එකතු කරා. මේකට මේකතු කරනවා ලුණු කුඩු මේ සැන්දක් විතර. ලුණු ටික හොඳට දිය කරගන්න ඕන. ලුණු වතුර එකතු කරා නම් මෙච්චර කරදර නෑ. ලුණු දිය කර කර ඉන්න ඕනේ නෑ. කොහොමත් ඉතින් ලුණු වතුරට දාපුවම දිය වෙනවා. හරි. මම මේ අරන් තියෙන්නේ ශනික ඉදියාප පිටි පැකට් එකක්. ලුණු දිය කරගත්ත වතුරයකට ශනික ඉදියාප පිටි ටික හලා ගන්නවා. දැන් තියෙන්නේ ඉදියාප පිටි එක අනා ගන්න පදමටම මේ පිටි මිශ්‍රණය අනා ගන්න. ගොඩක් දියත් නැති, ගොඩක් තදත් නැති මිශ්‍රණයක්. වතුර ටිකක් එකතු කරන ගමන් අනා ගන්නවා. අනන අතරතුර ලුණු අඩුපාඩු තියෙනවා නම් එකතු කරගන්න. ඒ එකතු කරගද්දී අනන වතුරයකට ලුණු ටිකක් එකතු කරලා තිබ්බනම් වැඩේ ගොඩක් ලේසි. ඉතින් ඔහොම වතුර එකතු කර කර මේක හරිම ලේසි. ඇල් වතුරෙන් අනන ඉදියාප පිටි පැකට් එකක් ගන්න. දැන් හුඟක් අය කඩෙන් කන්න පුරුදු වෙලා තියෙන්නේ මේ වැඩවලට යන වෙලාව වැඩි නිසා. අද මම මේ පිට්ටු හදන විදියට කොච්චර කාර්යබහුල මිනිස්සෙක්ට උනත් පිට්ටුවක් කන්න වෙලාවක් හැදෙනවන්න. ඔන්න ඉතින් හරිම ඉක්මනින් ශනික ඉදියාප පිටි වලට ඇල් වතුර එකතු කරලා මේ විදියට පිටිය ගනා ගන්න පුළුවන්. ඒකට නම් විනාඩි 2ක්වත් යන්නේ නැහැ. හරි. වතුර එකක් රත් වෙන්න තියලා තියෙන්නේ ලිපේ. මෙන්න තියෙන අනාගත පිටි මිශ්‍රණය. මේ තියෙන්නේ මුරුක්කු වංගෙඩියක්. දැන් ඔයාලා කියන්න එපා කලින් වීඩියෝ එකේ මං කිව්වනේ මුරුක්කු වංගෙඩියක් ගෙදර නැහැ කියලා. මේ වංගෙඩියේ තියෙන්නේ පිට්ටු හැඩේ විතරයි. ඒකයි මං කිව්වේ වංගෙඩියක් නැහැ කියලා. දැන් තියෙන්නේ මේ වංගෙඩියට මිශ්‍රණය එකතු කරගන්න එක. වංගෙඩියට පිටි ටික එකතු කරගත්තා. වංගෙඩිය පියනෙන් වහගත්තා. පිට්ටු බම්බුව ගත්තා. මේක අමතක කරන්න එපා. නැත්තම් මිරිකන ඔක්කොම බිම. හරි. දැන් සාමාන්‍යයෙන් මණි පිට්ටු හදනකොට මේ පිටි ටිකක් පත්තර කොලයකට ඉහලා ඒකට පිටි ටික මිරිකලා ඊට පස්සේ ඒක උඩින් පිටි ඉහලා රැලි කඩලා මාර වැඩ ගොඩක් තියෙනවනේ. ඔන්න බලා ගන්නකො. මම මේ මිශ්‍රණය කෙලින්ම වංගෙඩියට මිරිකනවා. කැමති නම් මිරිකන අතරතුර මෙහෙම රැලි කඩන්න පුළුවන්. ඔන්න එකපාරක් මිරිකුවා. මේ දෙවෙනි පාර. මේ විදිහට මේ වංගෙඩියෙන් නම් පිට්ටු බම්බුවට මම දෙපාරක් පිටි එකතු කරගන්නවා. ඔන්න වංගෙඩිය පිරෙන්න පිට්ටු තියෙනවා. අපි දැන් මේක ලිපේ තියලා තඹ ගන්නවා. දැක්කනේ හරිම ලේසි. මේක තැම්බෙන්න ඕනේ දැන්. දැන් කට්ටිය කියයි මේකෙන් දුම් දාන එකක් නැහැ. යට ඇතුලේ ඔක්කොම චප්ප වෙලා ඇති කියලා. ඉතින් අපි බලමු මේක දුම් දානවද කියලා ඉස්සෙල්ලා. දුම් දැම්මයින් පස්සේ පියනෙන් වහමු. ඔයා මේ විදිහට පිට්ටු හදනකොට දුම ආවේ නැත්තම් ඒක පිටි මිශ්‍රණයේ අවුලක්. පිටි මිශ්‍රණයට වතුර වැඩි. හරි ගානට පිටි මිශ්‍රණය ඇනිලා නම් අනිවාර්යෙන් තව ටිකකින් දුම එනවා. එහෙම හරි පදම කියන එකේ ලොකු රහසක් නැහැ. ඉදියප්ප හදනකොට අනන පිටි මිශ්‍රණයම තමයි මේ.
කිසිම වෙනසක් නැහැ. ඔන්න ළමයි දුම එනවා. බය වෙන්න දෙයක් නැහැ. මේ පිට්ටුව තැම්බෙනවා. ඉතින් මම මේක පියනෙන් වහනවා. ඔන්න හිතුවටත් වඩා ඉක්මනට පිට්ටුව තැම්බිලා. දැන් ලිප ඕෆ් කරලා පිට්ටුව බා ගන්නයි ලෑස්තිය. පිට්ටුව බාන්න කලින් උඩින් පොල් කිරි ටිකක් එකතු කරගන්න. එතකොට හරිම ලේසියෙන් මේක ගැලවෙන්නේ නැතුව බා ගන්න පුළුවන්. ඔන්න බලන්නකෝ. පේනවනේ? මාරම සොෆ්ට් මේ බලන්න. මේකේ වැඩිපුර පිටි ගෑවිලා නැහැ. මේක මේ නූඩල්ස් එකකට වඩා රසයි. මේ පිට්ටුවේ රහ බලන්නේ නැතුව කවුරුත් මෙහෙම නෙමෙයි පිට්ටු හදන්නේ කියලා නම් කියන්න එන්න එපා. එක දවසක් හරි හදලා කාලා බලන්න. ආයෙ ඔයගොල්ලෝ පිටි නාගෙන පිට්ටු වනන්නේ නැහැ. මේ කාලේ මිනිස්සු ගොඩාක් කාර්යබහුලයි. ඉතින් මේ පිට්ටුව කැඩිලා නෙමෙයි තැම්බෙන්නේ. එහෙම කියලා ලොකුවට හිතන්න එපා. එකපාරක් හරි හදන්න බලන්න. රහද කියලා කමෙන්ට් කරන්න. මේ බලන්නකෝ මේ දෙවෙනි පිට්ටුව. අපි කලින් පිට්ටුව බාද්දී පොල් කිරි ටිකක් එකතු කරපු නිසා කලින් පිට්ටුවේ කිසිම දෙයක් පිට්ටු බම්බුවේ ඉතුරු වෙලා නැහැ. ඉතින් හරීම පිළිවෙලට පිරිසිදුව දෙවෙනි පිට්ටුවත් අපිට දාගන්න පුළුවන්. ඔන්න දෙවෙනි පිට්ටුව. දෙවෙනි පිට්ටුව ලිපේ තියලා මම මොකද දන්නවද කරන්න යන්නේ? මං හරි ආසයි පිට්ටු කනකොට ලුණු මිරිසක් තියනවා නම්. ඉතින් ලුණු මිරිස හදා ගන්නවා. හුඟක් අය බ්ලෙන්ඩරේනුයි වංගෙඩියනුයි වෙන්නේ එකමනේ කියලා බ්ලෙන්ඩරේ ලුණු මිරිස හදනවා. හැබැයි රස දෙකක්. සම්පූර්ණයෙන් රස වෙනස්. වංගෙඩියේ කොටලා හදන ලුණු මිරිසයි ගලේ අඹරලා හදන ලුණු මිරිසයි බ්ලෙන්ඩරේ හදන ලුණු මිරිසයි රස තුනක්. මට දැන් මේක ගලේ අඹරලා ගන්න වෙලාවක් නැති නිසා තමයි මේ විදිහට හදලා ගන්නෙ. ඉතින් ඔයාලා මේ බ්ලෙන්ඩරේ ලුණු මිරිස් හදනවා නම් දවසක් හරි මෙහෙම හදලා බලන්න. මේක මාරු. ඉතින් ඔන්න පැය කාලක්වත් යන්නේ නැහැ පිට්ටු 4ක් තම්මන්න පොද්දක් ලුණු මිරිසක් හදා ගන්නවා නම් උපරිම පැය භාගයක් යයි රෑ කෑම හදන්න. ඔන්න 4 වෙනි පිට්ටුව. පිට්ටු 4ක් හදාගත්තා. මෙන්න මේ වගේ කිලෝ එකේ ඉදියාප්ප පිටි පැකට් එකකින් මේ වගේ පිට්ටු 8ක් හැදුවා. රහ බලන්නයි යන්නේ. එන්නකෝ. රසම රස පිට්ටුවක්. නයි කොච්චි ලුණු මිරිස්. මේන් තියෙනවා මං ආසම වෑංජනයක්. ආනේ බැරි වුණානේ ඔයාලට මේක හදන විදිය කියන්න. එන්නකෝ ඒකත් බලන්න. වාචනයක් ලිපේ තියාගත්තා. මේ ඊයේ ඇඹරැල්ල හොද්දෙන් වෙන් කරගත්ත පොල් තෙල් එක. ඒකෙන් ටිකක් එකතු කරගන්නවා. මේ එකතු කරගන්නේ උළුහාල්. සුදු ලුණු. කුරුඳු පොතු. කරපිංච කුඩු. තුන පහ කුඩු. කහ කුඩු. තලාගත්ත ගම්බිරිස් ඇට කීපයක්. මිරිස් කුඩු. සුද්ධ කරගත්ත රතු ලුණු ටිකක්. අව මිරිස් කරලකුත් එකතු කරගන්නවා. කපාගත්ත තක්කාලි ගෙඩි දෙකක්. ලුණු දාන්න අමතක වුණානේ. මේ හොද්දට නම්
මං තක්කාලි ගෙඩියක් වරද්දන්නේ නැහැ. මේ එකතු කරන්නේ කොවමද? පිට්ටු තැම්බිලා ඉවර වෙද්දි වෑංජනේ රෙඩි. මේකෙනුත් ටිකක් දාගන්නවා. සුදු ලුණු බිකකුත් දාගත්තා. ඊළඟට එකතු කරගන්නේ පොල් කිරි. පිට්ටු කන්න පොල් කිරි තින් නැතුව බෑනේ. ඔන්න පොල් කිරිත් එකතු කරගත්තා. දැන් රස බලන වෙලාව. මේ බලන්න. හොඳටම රැලි තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇලිලා නැහැ. හොඳට රැලි වෙන් වෙනවා. කන්න තමයි තියෙන්නේ. රැලි දිග වැඩි කියලා හිතෙනවා නම් අපෙන් මේ විදිහට කඩා ගන්නත් පුළුවන්. ලුණු මිරිස් ටිකක් එහෙමත් දාලා කන්නයි තියෙන්නේ. මරු හදලා කාලා රස කමෙන්ට් කරන්න. ගිහින් එන්න බයි.